guys, ඉතින් පහුගිය දවසක අපි ගියා Amazing Homeware showroom එකට. හරියටම කිව්වොත් මේ තැන තියෙන්නේ නුගේගොඩ නාවල. මම වගේ කලින් ඉඳන්ම ක්‍රිස්මස් එකට පොඩ රෙඩි වෙන අය ඉන්නවනේ. අන්නේ ඒ ආයත ගොඩක් වැදගත් වෙයි කියලා හිතලා තමයි අපි ඒ ගිය වෙලාවේ මේ වීඩියෝ එක ගත්තේ. ඉතින් වැඩි කතා නැතුව ඇතුළට ගිහින් බලමු මොනවාද ඇතුළේ තිබ්බ ක්‍රිස්මස් items කියලා. මුලින්ම කියන්න ඕනේ මේ ෂෝරූම් එක ඇතුළට ගිය ගමන්ම මට දැනුනේ මේ තියෙන ක්‍රිස්මස් items ඔක්කොම දේවල් ටික ගෙදර ගෙනියන්න ඕනේ කියලා. ඔයත් මේ තැනට කලින් ඇවිත් තියෙන කෙනෙක් නම් ඇත්තටම ඔයාගේ හිතට දැනුන දේ පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. හරිද? එතකොට මේ ඉන්න නට් ක්‍රැකර්ස්ලා එක එක සයිස් වලින් එක එක පාට වලින් එක එක ඇඳුම් වලින් හිටියා. ඉතින් මේ පාර නත්තලට නට් ක්‍රැකර්ස්ලා ගොඩක් අතරින් අපිට කැමති මේක තෝරගන්න මෙතන ගොඩක් ලොකු රේන්ජ් එකක් අපිට දීලා තිබ්බා. මේ පේනවා වගේ එක එක ක්‍රිස්මස් items තිබ්බා. මිනි ක්‍රිස්මස් ට්‍රී ගොඩක් තිබ්බා. මම ඕගොල්ලන්ට ඉස්සරහට පෙන්නන්න එයාලගේ තිබ්බ ක්‍රිස්මස් ට්‍රීස් රේන්ජ් එක කොච්චරද කියලා. ටේබල් මැට් වගේම මේගොල්ලන්ගේ යුනික් සෙරමික් items තමයි මේ තියෙන්නේ. මාරම ලස්සනයි. ඒ වගේම ක්වොලිටියත් මාරයි. ඒක හිතා ගන්න බෑ. ඒක items අතට අරන් බලද්දී හොඳ ක්වොලිටි එකක් තිබ්බා. එතකොට මේ තියෙන්නේ ක්‍රිස්මස් ට්‍රී වලට හැං කරන්න පුළුවන් එක එක items. හැම item එකකම වගේ මට price එක කියන්න බැරුව යයි. මේ තිබ්බ ceramic items වල රුපියල් 1990 ඉඳන් තමයි ඒගොල්ලන්ගේ start කරලා තිබ්බේ ඒ items වලින්. එතකොට මේ වගේ ඒවා ගොඩක් තිබ්බා. මේ තිබ්බේ calendars. ඒ කියන්නේ රුපියල් 990ක් වගේ තමයි උනේ. මේක gift එකක් හැටියට දෙන්නත් පුළුවන්. මේ තියෙන්නේ ක්‍රිස්මස් ට්‍රී කලෙක්ෂන් එක. මේ පොඩි ක්‍රිස්මස් ට්‍රී ඔෆිස් ටේබල් එකක් උඩින් වගේ, ඒ වගේම ගෙදර ටේබල් එකක් උඩින් වගේ තියන්න පුළුවන්. එක එක සයිස් වලින් මේගොල්ලන්ගේ ගොඩක් තිබ්බා මේ ක්‍රිස්මස් ට්‍රී. මේ තියෙන්නේ එතකොට ඒගොල්ලන්ගේ සෙරමික් items ටික. හරිම ලස්සනයි. එතන තියෙන එක එක ජග් වර්ග තිබ්බා. එක එක ඒවා මං පුළුවන් තරමේ ඒවා ඔයගලන්ට පෙන්නන්නම්. සමහරක් items වල තියෙන prices මට කියන්න බැරුව ගියොත් එහෙනම් මං පල්ලෙහෙන් ඔයගලන්ට දාන්නම් ඒවල ගණන් කොහොමද කියලා. මේක ඇවිල්ලා gingerbread man ගෙන් සෙට් වෙලා තියෙන මේ මග් එක. එතකොට මේක ඇවිල්ලා washroom එකක හරි ඔයගලන්ගේ kitchen එකේ හරි තියන්න පුළුවන් liquid මොනා හරි දාලා. එතකොට මේ තමයි මේගොල්ලන්ගේ තියෙන මග් කලෙක්ෂන් එක. ගොඩාක් තිබ්බ. හැබැයි ඒ ඔක්කොම නම් දාන්න බැරුව යයි. තැනින් තැන අපිට හිත ගිය තැන්වල ඒ තියෙන මග් ටික තමයි මම ඔයගලන්ට පෙන්නන්නේ. මේ වලිනුත් අතරින් පතරින් තියෙන ඒවලින් මම ඔයගලන්ට දාන්නම් ප්‍රයිස් කොහොමද කියලා. ඉතින් මේ පේන්න තිබ්බ ඒ මග් කලෙක්ෂන් එකට අමතරව මේගොල්ලන්ගේ සෙරමික් කන්ටේනර්ස් තිබ්බා. මාරම ලස්සනයි. එක එක හැඩවලට තිබ්බා. ගොඩක්ම මෙතන තිබ්බ විශේෂත්වය තමයි සයිස් දෙකකින් තිබ්බා. එකක් ලොකු අනිත් එක පොඩි. එකම විදියට gift එකක් දෙන්න උනත් නැත්නම් මොනා හරි දෙයක් දාලා තියාගන්න උනත් ගොඩක් මෙතන කන්ටේනර්ස් තිබ්බා. එක එක හැඩයට එක එක විදියට සෙරමික් වලින්. ඉතින් Amazing Homeware එකේ ඒ අපි බලපු mugs, plates, ඒ වගේ everyday items වලින් පොඩ්ඩක් එහාට ගිහිල්ලා අපි බැලුවොත් Christmas decorations මොනවාද තිබ්බේ කියලා. ඇත්තටම හරිම uncommon, unique decorations ගොඩක් තිබ්බ මෙතන. ඉතින් ඔයාලට පේනවා ඇති. මම මේවා ඇත්තටම වෙන කොහෙවත් දැකලා නැහැ මේ වගේ items. ඉතින් මේවා බලද්දී price එකත් ඇත්තටම reasonable කියලා කියන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ ක්‍රිස්මස් බෝබල්ස්. එතකොට මේවා ක්‍රිස්මස් ට්‍රී එකේ හැං කරන්න පුළුවන් ඕනමන්ට්ස් වගේ. ඉතින් මේ මම හිතන්නේ එක බොක්ස් එක බෝල් මතන් 14ක් තිබ්බා. එතකොට මේ තියෙන්නේ කැන්ඩල්ස්. කැන්ඩල්ස් උත් හරිම කියුට්. ක්‍රිස්මස්
වයිබ් එකට තියෙන ක්‍රිස්මස් තීම් එකට තියෙන කැන්ඩල්ස් ගොඩක් තිබ්බ මෙතන. කැන්ඩල්ස් ගත්තොත් එහෙම කැන්ඩල්ස් වල ප්‍රයිසස් ස්ටාර්ට් උනේ 490න් විතර උඩ තමයි ප්‍රයිසස් ඔක්කොම තිබ්බේ කැන්ඩල්ස් වල. මේ තියෙන ඔයාලා කලින් දැක්කා වගේම මිනි ක්‍රිස්මස් ට්‍රීස්. මිනි ක්‍රිස්මස් ට්‍රීස් ගත්තොත් එහෙම එක එක විදිහේ ට්‍රීස් තිබ්බා. ඩිසයින් වලට පේනවා ඇති. සමහර ඒවා තියෙනවා නිකන් අර ස්නෝ වැටිලා නිකන් ඒ ගස් වල රැඳිලා තියෙනවා වගේ ඩිසයින් එකකට හදපු ක්‍රිස්මස් ට්‍රීස් උත් තියෙනවා මේ වගේ. ඇත්තටම හරිම ලස්සනයි ඒවා. එතකොට මේ තියෙන්නේ තවත් ක්‍රිස්මස් ඩෙකරේෂන්ස් වගේ. මේවා ඔයාලට ඕනනම් ටේබල් එකක් උඩ එහෙම නැත්නම් අපි හිතමු ටීවී එකක් ගාව ඒ වගේ ඉස්සරහෙන් ලස්සනට ප්ලේස් කරන්න පුළුවන්. ප්‍රයිසස් ගත්තොත් එහෙම මේ වගේ ප්‍රයිසස් මම හිතන්නේ තිබ්බේ 890න් වගේ ඉහළට තමයි තිබ්බේ ප්‍රයිසස් මේ අයිටම්ස් වල. එතකොට මේ තියෙන්නේ ඇඩ්වෙන්ට් කැලෙන්ඩරයක්. මේකේ සාමාන්‍යයෙන් දෙසැම්බර් 1 වෙනිදා ඉඳන් 24 වෙනකන් දවස් ලකුණු කරපු පොඩි කම්පාර්ට්මන්ට් බොක්සස් තියෙනවා මේ වගේ. ඉතින් මේවා ඇතුළට අපිට පොඩි චොක්ලට් එකක් එහෙම නැත්නම් ටොෆි එකක් ඒ වගේ ඒ දවසට එක එක මොකක් හරි gift එකක් දාලා තියන්න පුළුවන්. දෙසැම්බර් 1 වෙනිදා ඉඳන් දෙසැම්බර් 24 වගේ වෙනකන්. ඉතින් ඔයාලා ඒ දැකපු සෙරමික් අයිටම්ස් ඩෙකරේෂන්ස් වලට අමතරව මේ වගේ කුෂන් කවර්ස් උත් තියෙනවා. ක්‍රිස්මස් වයිබ් එකටම ඩිසයින් කරලා ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන්. අපි යමු මෙයාලගේ ක්‍රිස්මස් ට්‍රී කලෙක්ෂන් එක කොහොමද කියලා බලන්න. මේක තමයි මෙයාලගේ අඩුම ප්‍රයිස් එකෙන් ස්ටාර්ට් වෙන ක්‍රිස්මස් ට්‍රී එක. එතකොට මේ තියෙන්නේ මෙයාලගේ තියෙන අනිත් ක්‍රිස්මස් ට්‍රීස් ටික ඔයාලට පේනවා ඇති. එක එක විදිහේ ඩිසයින් වලින් එක එක විදිහට හදපු ක්‍රිස්මස් ට්‍රීස් ගොඩක් තියෙනවා. මම හිතන්නේ අඩි 8ක් 9ක් වගේ වෙනකන් උසකට මෙතන ක්‍රිස්මස් ට්‍රීස් තියෙනවා. ඉතින් සමහර ක්‍රිස්මස් ට්‍රීස් වට ඔයාලට පේනවා ඇති අර පොඩි ට්‍රේන් එකක් යන විදිහට හදපු ඒවා තියෙනවා. එතකොට හිම වැටලා වගේ තියෙන ක්‍රිස්මස් ට්‍රීස් තියෙනවා. එතකොට පාටවල් වලින් ගත්තොත් එහෙම අර කොළ පාට අමතරව වෙන පාටවල් වලින් හදපු ක්‍රිස්මස් ට්‍රී තියෙනවා. ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ක්‍රිස්මස් ට්‍රී එකක් ඔයාලා ඩෙකරේට් කරන්න හිතාගෙන ඉන්නවා නම් මෙයාලගෙන් ක්‍රිස්මස් ට්‍රී එකක් ගන්නවා නම් ඔන්න ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ක්‍රිස්මස් ට්‍රී වලට අමතරව ඔයාලගේ ෆ්‍රන්ට් ඩෝ එකේ වගේ එල්ලනවා නම් මේ වගේ ක්‍රිස්මස් ට්‍රී තුත් ගොඩක් තියෙනවා. ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ පාර ක්‍රිස්මස් shopping යන්න හිතාගෙන ඉන්නවා නම් Amazing Homeware එක පැත්තට යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. Bye.